න්‍යාය පත්‍රානුකූලව ඊළඟට කරන්න සිද්ධ වෙලා තියෙන්නේ දැන් මේ ග්‍රන්ථයේ එළිදැක්වීමෙන් පසුව ආදරණීයයන් කිහිප දෙනෙක් අතට මේ ග්‍රන්ථය ප්‍රදානය කිරීම ඒ සඳහා මම නැවතත් ආරාධනා කර සිටිනවා මනෝරි සෙහසා ගොඩැල්ලවත්ත මගේ ආදරණීය හිතවතියට මේ මම ආදරයෙන් මතක් කරන නම් සඳහන් අපේ ආදරණීය හිතවතුන් මනෝරිගේ දෑතින් ඊළඟට මේ නූරි කෘතිය ලබා ගැනීම සිදු කරනවා. මම ප්‍රථමයෙන්ම ආරාධනා කර සිටිනවා රේණුකා පියසේකර මහත්මියට. ඇය මීට වසර 10කට පමණ පෙර තමයි මට හමු වුණේ. ඒවකට මම විශාල ජනාධිපති විද්‍යාලයේ රාජකාරී කරන කාලේ නියෝජ්‍ය විදුහල්පතිවරිය හැටියට ගොඩාක් කාර්යබහුල ජීවිතයක් මට ගත කරන්න සිද්ධ වුණා. පරිපාලන කටයුතු, කාර්යාලය කටයුතු, ඒ වගේම සියලුම පරිගණක කටයුතු ඒ හැම එකත් එක්කම පන්ති වලට ගිහිල්ලා උගන්වන්නත් සමහර අවස්ථාවල මට සිද්ධ වුණා. ඉතින් ওই කාර්ය බහුලත්වය නිසා බොහොම වෙහෙසකර රාජකාරියක් මම කළේ. සමහරවිට ඉස්කෝලේ යනකොටත් 4-5 වෙනවා. කෙසේ හෝ අපේ විදුහල්පතිතුමාට මොකක් හෝ දෙයක් හිතලා මට කතා කරලා ඇහුවා. ජයමාන්න මිස් මේ මිස්ටර් ගොඩක් වැඩ වැඩි නේද? මේ අපි කවුරු හරි උදව්වට ගත්තොත් මොකද කියලා. මං ගානේ ලොකු දෙයක් සර් මට කියන්න විදියක් නැතුව හිටියේ කියලා. ඊට පස්සේ මම දන්න ළමෙක් ඉන්නවා මට සර් කෙනෙක් අඳුරලා දුන්නා. හොඳ නම් එයාත් එක්ක කතා කරලා බලලා පොඩ්ඩක් ඉන්ටර්විව් එකක් කරලා එයාව ගන්න කියලා. ඉතින් පහුවදා හෝ ඊටත් පහුවදා මගේ ඉදිරියට පැමිණෙනවා බොහොම ස්මාර්ට් ලස්සනට ඇඳගත්ත ඍජු යුවතියක් ඇවිල්ලා good morning madam කියලා බොහොම මේ ස්ට්‍රේට් ෆෝවර්ඩ් විදිහට කියලා වාඩි වෙනවා. හරි මට දැක්ක ගමන්ම ඒ කියපු එයාගේ විදිහ දැක්ක ගමන්ම නිකන් පොඩි හැඟීමක් ඇති වුණා. ඊට පස්සේ අපි පොඩ්ඩක් ඉන්ටර්විව් කරා ඒත් එක්ක සමග කතා කළා. ඒ හැම අහපු දේවල් වලටම මට මතක හැටියට අය දුන්නේ හරිම ඍජු පිළිතුරු. බොහොම ගැඹීර පෙනුමකින් යුතු හරි සීරියස් කැරක්ටර් එකක් කියලා මට තේරුණා. කොහොම හරි බොහොම චතුර විදිහට ඉංග්‍රීසිත් හැසිරෙව්වා. එදායින් පස්සේ තමයි අපි ඉතින් එකට වැඩ කරන්න ගත්තේ. ඇය අපිට ගොඩාක් උදව් කළා පාසලේදී. පරිගණක කටයුතු වලදී. මහන්සියෙන් හරි කාර්යක්ෂමව වැඩ කරන යුවතියක්. මට පුදුමත් හිතුණා. හරිම හිතවත් විදිහට කාර්යාලය ඇතුලේ අපි හැමෝගෙම ආදරය දිනාගෙන හිතවත්කම දිනාගෙන ඇය වැඩ කළා හරි ඉක්මනින් ඒ වගේම නිවැරදිව වැඩ කිරීමේ හැකියාවක් මට හැම වෙලෙම නිරීක්ෂණය වුණා. ඒ වගේම හරිම බොහොම සමාජශීලී පාසලේ මේ ගුරුවරුගේ අතරත් ඇය ජනප්‍රිය වුණා. ඒගොල්ලොත් ඇවිල්ලා යම් යම් අවස්ථාවල කිනානේ නංගි මට මේ වැඩේ කරලා දෙන්නවද මේ වැඩේ කරලා දෙන්නවද කියලා. ඒ එකකටවත් බෑ කිව්වෙත් නෑ. මේ වැඩේ කරලා ඉවර වෙලා කරලා දෙන්නම්කො මිස් ඔන්න වගේ උත්තර තමයි දීලා මං හිතන්නේ හැම දෙයක්ම කරලා දුන්නා. ඊට පස්සේ ඔහොම වැඩ කරගෙන යන අතරේ ආවා අපිට මේ මුළු ලංකාවම වෙලා ගත්ත කොරෝනා වසංගතේ ඇවිල්ලා පාසල් නිවාඩු දෙනවා අපි අතරින් සමහර අය අසනීප වෙනවා ඇයත් අසනීප වෙනවා ඔහොම නිසා අපි පාසල් පැමිණීම ටිකක් මදින් මද ඈත් වුණා. නමුත් ඇය ගෙදර ඉඳගෙනම අපේ වැඩ හුඟා බොහොම නිවැරදිව කරලා දුන්නා. ඉතින් සමහරට ඔබ දන්නවා ඉතින් පාසල් වල වැඩ කරපුවා ඉන්නවනේ මෙතන. මේ බොහොම කොහොමද වැඩ කරන්නේ කියලා ළමයි 2000ක් 3000ක් ඉන්න පාසලක හරි වැඩස්තෝගයක් තියෙනවානේ මේ කම්පියුටර් ඔපරේටර් කෙනෙකුට. ඒ නිසා ඩේටාබේස් ද කාලසටහන හැම දෙයක්ම ඇය බොහොම ලස්සනට කරලා දුන්නා අපිට. ඊට පස්සේ මම විශ්‍රාම ගත්තා. විශ්‍රාම අරගත්තට පස්සෙත් ඉතින් ඇය මාත් එක්ක ඒ සම්බන්ධතාවය ගොඩක් දුරස් වුණේ නැහැ. හිටපු ගමන් කතා කරනවා, හිටපු ගමන් මැසේජ් කරනවා WhatsApp වලින්. ඔහොම තිබිලා ඉතින් ඇය මේ තවත් ඇයගේ තවත් ලක්ෂණ තමයි ගිරවියක් වගේ කියවනවා. මාත් එක්ක හැම දෙයක්ම කියවනවා. ඉතින් ඇයට ලැබුණ අත්දැකීම් සමහර වෙලාවට යාළුවන්ගේ අනිත් එක Facebook වල එහෙම නිතරම ඉන්න කෙනෙක් ඒ යාළුවන්ගේ අත්දැකීම් හැම එකක්ම වගේ මාත් එක්ක කියවනවා. ඒ කියවනකොට මට තේරුණා මේ එයාගේ හදවතේ තියෙන දෙයක් තව කෙනෙකුට ප්‍රකාශ කරන්න පුදුම ශක්තියක් ඇයට තිබුණා.
අපිට දැනෙන විදිහට එයාගේ හදවතට දැනෙන දේ අපේ හදවතට දැනෙන විදිහට කියන්න පුළුවන් කමක් මට නිකන් නිරීක්ෂණය වුණා ඒකින්. එක දවසක් මම කිව්වා මොකක් හොදේ අවස්ථාවකදී මනෝඩි ඔක ලියන්නකෝ කියලා. මේ ඔය ටික ඔයාට ඔය හිතන දේවල් ලියන්න කියලා. ඉතින් එහෙම වැඩි බල කරන්නේ නැත්නම් එයා බොහොම කැමැත්තෙන් ඒක පිළිගත්තා. අන්න එහෙම තමයි මේ නූරි අපි අතරට එන්නේ. නූරි ඉතින් නූරි කියන පොත මම ඇය මට නිතරම සමහර කොටස් වශයෙන් ලියලෙව්වා මේ WhatsApp හරහා මම ඒවා කියෙව්වා. මට ඉතින් තේරුණා ඒකේ බොහොම දක්ෂ විදිහට ඒක ලියලා තියෙනවා. අර ඒගේ අර මම ඉස්සලා කිව්වා වගේ හදවතට දැනෙන හැමදේම ඇය වචන වලට පෙරලලා තිබුණා. ඒ වචන අපේ හදවතට කාවදින විදිහට පොත ලියවිලා තිබුණා. මට ඒවපු ඒවායින් ඊට පසු කාලින පොත සම්පූර්ණ කරලා අපි සෝදුපත් බලුවා. ඉතින් මට නම් ඇත්තටම ඒක දැක්කහම මට අදහ ගන්නත් බැරුව ගියා. මොකද මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මම ඇයට කිව්වට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ ඔය තරම් දෙයක්. මේ මටම පුරුදුම හිතෙනවා. මම ඇයට මේ කිව්වා අනේ මනෝරි මට නම් මේක කරන්න බෑ. මට නම් ලියන්න බෑ කියලා. මට එහෙම ලියන්න ඇත්තටම බෑ. මම කලේ පරිවර්තන කෘතිනේ මම කරන්නේ. ඉතින් මට එහෙම ලියන්න බෑ. මේ මටම පුදුම හිතුණා. ඉතින් මට දැන් පොත් දෙක තුනක් පරිවර්තනය කරලා අත්දැකීම් තියෙනවා. ඉතින් මට හිතුණා මට හරිම පුදුම හිතුණා ඒක දැක්කහම. මට නම් කවදාවත් ওই වැඩේ කරන්න බෑ කියලා තමයි මම එකපාරට මට කියුණා ඒක මනෝදිට. ඉතින් මේ මහා කාර්යයක් මේ කරලා තියෙනවා. අපි දන්නවා කවුරුත් පොතක් ලියනවා කියන එකත් ලේසි පහසු වැඩක් නෙමෙයි. කාලය, කැපවීම, ඒ වගේම දක්ෂතාවය. දක්ෂතාවය අනිවාර්යෙන් තියෙන්න ඕනේ. දක්ෂතාවයක් හැමෝටම පොත් ලියන්න බෑනේ. එහෙමනම් මේ ලෝකේ පොත් වලින් පිරෙනවනේ. ඒ නිසා ඒ උවමනා අර පුතා කිව්වා වගේ පිස්සුවක් තියෙන්න ඕනේ. ඉතින් ඒ පිස්සුවෙන් තමයි මේක එළියට එන්නේ. ඉතින් මේ මහා පොතක් ඇය විසින් රචනා කරලා තියෙනවා. ඇය දැන් ගත්කතුවරියක්. මට බොහොම සන්තෝෂෙන් මම මේක කියන්නේ. ඉතින් මේ පොත මට හිතෙනවා මට විශ්වාසයක් තියෙනවා අපේ තරුණ පාඨකයෝ ඉතා ආදරයෙන් වැළඳගනි කියලා. මොකද තරුණ අයට බොහොම ළඟ මේකේ අර තේමාවක් හැටියට දාලා තියෙනවනේ මේ අපේ කාලේ Facebook වෘතාන්තය කියලා. ඒක එහෙමම තමයි. මට හිතෙනවා අපේ තරුණ පරම්පරාව ගොඩාක් මේ පොතට ආදරය කරයි වැළඳගනි කියලා. මොකද ඒක මහ සමාජ සත්කාරයක් විතරක් නෙමෙයි. තවත් අපි දක්න දෙයක් තමයි දැන් මේ අපේ ඉදිරි පරම්පරාව අපේ තරුණ පරම්පරාව කියවීමට ටිකක් මේ කම්මැලිනේ. අපි පොඩි කාලේ නම් අපිට ඔය ෆෝන් තිබුණේ නැහැ, ටීවී තිබුණේ නැහැ. අපි කලේ පොත්ම බලපු එකනේ. පිස්සුවක් වගේ පොත් කියවපු එකනේ. නේද? අපි ඉතින් පොත් කියවන එක පිස්සව සමහරවල් දෙමව්පියන්ගෙන් බැනුම් අහගෙන පොත් කියවනවා. මේ රෑ නිදි මරාගෙන පොත් කියවලා ඉවර වෙනකන් සිහියක් නෑ. නමුත් දැන් අපේ ඉදිරි පරම්පරාව ඉන්නේ ඉදිරි පරම්පරාව නෙමෙයි දැන් පරම්පරාව අපේ දූ දරුවෝ පොත්වල නෙමෙයි ඉන්නේ වැඩි හරියක් ඉන්නේ Facebook එකේ WhatsApp Instagram ඕවනේ ඉතින් ඒවායේ පොතක් බලනවා වගේ නෙවෙයි ඒවා රැඳිලා ඉන්න එක. ඉතින් අපිට කවුරුත් තේරෙනවා අපි දරුවෝ ඉන්න දෙමව්පියන්ගේ අපිට බේරෙන්න බැරි වැඩක් නේ. ඔක හැම වෙලෙම කෑ ගහන්න එපා. ඔය ෆෝන් එක පැත්තකට දාන්න කියන්නේ. ඒ නිසා මේ මට හිතෙනවා දැන් මේ වගේ පොත් එළියට යන එකෙන් අර හරිම මේ කුතුහලය දනවන සුළුනේ. ඊළඟට වෙන්නේ මොකක්ද? ආයි වෙන්නේ මොකක්ද? එහෙම කුතුහලයෙන් ඉදිරියට පොත කියවගෙන යන්න එක හුස්මට ආස හිතෙනවා. අන්න ඒක අපේ ඉදිරි පරම්පරාවේ තරුණ තරුණියන්ට හොඳ පෙළඹවීමක් වෙයි කියලා මම විශ්වාස කරනවා. ඒ නිසා තමයි ඒක මහා සමාජ සත්කාරයක් වෙන්නේ. ඉතින් මගේ හදවතින් නැගෙන සුබ පැතුම් පිරිනමනවා මනෝරිදුවට. ඇයගේ මේ පළමු කෘතිය නූරි. පළමු කෘතිය කියලා මම කිව්වේ දෙවෙනි එකකුත් බලාපොරොත්තු වෙන නිසා. ඒ නිසා හිමින් හිතලා බලලා ඊළඟ පොතත් විතරක් නෙමෙයි ඉදිරියට තව ඇයගෙන් පොත් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් කියලා මම විශ්වාස කරනවා. එහෙනම් සියලු දෙනාටම ස්තුතියි. සුබ පැතුම්.